දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව අපි කරගෙන යන මේ සුවමුව වීඩියෝ මාලාව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණාට පස්සේ හුඟක් දෙනෙක් අපෙන් අහපු කාරණාවක් තමයි මේ පෞද්ගලික දන්තශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ මිල ගණන් වල වෙනස තිබෙන්නේ ඇයි කියලා. නගරයෙන් නගරයට, වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට, සමහරට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට මේ මිල ගණන් වෙනස් වෙන්නේ ඇයි? එහෙම නැතුව එකම මිලක් තියාගන්න බැරිද? මෙන්න මේ වගේ දේවල් සමහර රෝගීන් විමසා සිටිනවා. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතු කාරණාව තමයි පෞද්ගලික දන්තශල්‍ය වෛද්‍ය සේවය කියන්නේ සේවා ගණයට අයත් වෙන ව්‍යාපාරයක්. වෙළඳපොළ න්‍යායන් අනුව තමයි අපේ රටේ පෞද්ගලික සේවයේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව පෞද්ගලිකව ඔබට ලබා දෙන සේවයත්, රෝගිය ඔබට ලබා දෙන සේවයත් මේ වෙළඳපොළ න්‍යායන්ට හසු වෙනවා. මොකද මේක සර්විස් එකක් තිබුණාට ඒක ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තුළ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට හෝ ඒ ආයතනයට ලාභ තිබිය යුතුයි. ඒ වගේම රෝගියාට අවශ්‍ය සේවය සැලසිය යුතුයි. මේ අතර තුලනය තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඇයි මේ තැනින් තැනට වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට ශාස්ත්‍රයේ මේ මිල ගණන් වෙනස් වෙන්නේ කියලා යම් කරුණු ටිකක් මම කල්පනා කළා වීඩියෝ කිහිපයකින් ඔබට පැහැදිලි කරන්න. එමගින් ඔබට අවබෝධය ලැබේවි මේ ශාස්ත්‍රයේ පෞද්ගලික දන්තශල්‍ය වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය තුල කොහොමද මේ මිල ගණන් වෙනස් වෙන්නේ, ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා. දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පෞද්ගලික ශාස්ත්‍රය තුල මිල ගණන් ආයතනයෙන් ආයතනයට හෝ වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස් වෙන්නේ ඇයි කියලා රෝගීන් සේවාලාභීන් අහපු ප්‍රශ්නයට උත්තරයක් විදියට කරගෙන යන කුඩා වීඩියෝ මාලාවේ එක වීඩියෝ එකක් අදත් කරන්න අපි කල්පනා කළා. මේදී අද හේතු විදිහට මම කියන්නේ ඩෙන්ටල් ටෙක්නීෂියන්ලා. එහෙම නැත්නම් මේ දන්ත කාර්මික ශිල්පීන්ගේ සම්බන්ධය කුමක්ද මේකට කියලා. ඔබ දන්නවා කෘත්‍රිම දතක් සවි කිරීමේදී. එහෙම නැත්නම් සමහරලාවට අර තල්ල සහිතව කම්බි දාන අවස්ථාවල අපිට සිද්ධ වෙනවා ඒ ඇප්ලයන්සස් හදාගන්න. ඒ කියන්නේ කෘත්‍රිම දත් ආදිය හදාගන්න තාක්ෂණික ශිල්පියෙක්ගේ සහාය පතන්න. ඩෙන්ටල් ටෙක්නීෂියන්ලා ලංකාවේ වර්ග දෙකක් ඉන්නවා මූලිකව. ප්‍රවීණ නාමධාරී කාලයක් තිස්සේ ආයතන විදිහට ගොනු වෙලා වැඩ කරන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් ජ්‍යෙෂ්ඨයි. ඔවුන්ගේ වැඩ ගුණාත්මක භාවයෙන් වැඩි. ගුණාත්මක භාවයෙන් වැඩි නිසා මිලත් වැඩි. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා ශාස්ත්‍රයට අලුතෙන් එන අය. ඔවුන් සාපේක්ෂව ගුණාත්මක භාවයෙන් අඩුයි ප්‍රතිකාර. ඔවුන්ගේ නිර්මාණ අඩුයි ගුණාත්මක භාවයෙන්. නමුත් ඔවුන්ට පුළුවන් අඩු මිලකට ඔවුන්ගේ සේවය සපයන්න. මොකද ඔවුන්ට අරමුණක් තිබෙනවා මාකට් එක අල්ල ගන්න ඕනේ. ඒ වගේම වෛද්‍යවරු හිතවත් කර ගන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට පුළුවන් අඩු මිලට ඔවුන් මේ ලැබ් වල වැඩ ටික කරලා දෙනවා. කාලයක් ගියම ඔවුන් ප්‍රවීණ වෙනවා. එහෙමයි වෙන්නේ වැඩි. එතකොට දැන් වෛද්‍යවරයා තීරණය කරනවා රෝගීන්ට මා ලබා දිය යුත්තේ කාගේ සේවයද කියලා. දතක් කෘත්‍රිම සවි කිරීමේදී එම රෝගියාට වඩා ගුණාත්මක බවින් වැඩි ප්‍රතිකාරය ලබා දෙන්න පුළුවන් කාගෙන් සර්විස් එක ගත්තොත්. මෙන්න මේක වෛද්‍යවරයා කල්පනා කරනවා. මොකද වෛද්‍යවරයාට අවශ්‍යයි වෛද්‍යවරයාගේ ආයතනයේ කීර්ති නාමය පවත්වාගෙන. එතකොට වෛද්‍යවරයාට තිබෙනවා ඔප්ෂන් දෙකක්. එකක් තමයි අර ශාස්ත්‍රයේ නාමධාරී ලැබ් ටෙක්නීෂියන් කෙනෙකුට කියලා මේ දත කෘත්‍රිම දත හදා ගන්නවා. ඒ විදිහට ඔහු ලවා තමන්ගේ ආයතනයේ මේ කෘත්‍රිම දත සෑදීම ආදී වැඩ කටයුතු කර ගන්නවා. හැබැයි මිල වැඩි ඔහුගේ. මිල වැඩි වුණාට හොඳ සර්විස් එකක් පේෂන්ට් දෙන්න පුළුවන්. ඒ නිසා රෝගියාගෙන් මිල අය කිරීමේදී ඒ රෝගියා බලාපොරොත්තු වෙන්නේ මිලේ අඩුව නෙමේ ගුණාත්මක ප්‍රතිකාරය. එතකොට කම්ප්ලේන් එක රෝගියාගෙන් එන්නේ නැහැ මේ දතේ පාට හොඳ නැහැ, මේක කැඩිලා ගියා, මේ ආදී කතා එන්නේ නැහැ. මොකද ගුණාත්මක භාවයෙන් වැඩි ප්‍රතිකාරයක් තමයි අර ටෙක්නීෂියන් හරහා කෙරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි ප්‍රතිකාරය ලබා දීමේදී ගුණාත්මක බව ගැන හිතලා වෛද්‍යවරයෙකුට ඒක ලබා දෙන්න පුළුවන් රෝගියාට. නමුත් වැඩිපුර මිලක් අය කරන ශාස්ත්‍රීය ප්‍රවීණ ටෙක්නීෂියන් කෙනෙකුට තමයි හදාගන්නේ. එතකොට මොකද වෙන්නේ? රෝගියාගෙන් වැඩිපුර මිලක් අය කරන්න සිදු වෙනවා. දැන් අපි හිතමු වෛද්‍යවරයා තීරණය කරනවා කියලා ශාස්ත්‍රීය ප්‍රවීණත්වයෙන් අඩු ටෙක්නීෂියන් කෙනෙක් ළඟට යන්න. ඔහුගේ මුදල් අය කිරීමේ ප්‍රමාණය අඩුයි. මොකද ඔහු ශාස්ත්‍රය අල්ල ගන්න ඕන නිසා, ශාස්ත්‍රයේ නමක් හදා ගන්න ඕන නිසා, වෛද්‍යවරු හිතවත් කර ගන්න ඕන නිසා ඔහු අඩු මුදලකට තමයි තමන්ගේ සේවය සපයන්නේ. එතකොට අඩු මුදලකට භාණ්ඩයක් අරගෙන රෝගියාට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ ලබා දීමේදී අර කලින් මම කියපු ප්‍රවීණ ටෙක්නීෂියන්ට වඩා අඩු මුදලක් නිසා මේ අනිත් ටෙක්නීෂියන් මේ තාක්ෂණික ශිල්පියා අය කරන්නේ රෝගියාගෙන් අඩු මුදලක් අය කරන්න පුළුවන්. මොකද එතකොටත් අර සේම් ප්‍රොෆිට් මාජින් එක වෛද්‍යවරයාට තියාගන්න පුළුවන්. අඩුවට දීලා වුණත් මොකද අඩුවට තමයි බිල හැදෙන්නේ අර. ඉතින් ඒ නිසා දන්තශල්‍ය වෛද්‍යවරයා කාගෙන්ද සේවය ලබා ගන්නේ? කවුද ටෙක්නීෂියන් කියන කාරණාව මත ඔහු ටෙක්නීෂියන්ට ගෙවිය යුතු මුදල වෙනස් වෙනවා. ටෙක්නීෂියන්ට ගෙවිය යුතු මුදල වැඩි නම් ඔහුට සිදු වෙනවා ඒ රෝගියාගෙන් අය කරගන්න. ටෙක්නීෂියන්ට ගෙවිය යුතු මුදල අඩු නම් ඔහුට පුළුවන් ඒක අඩු මුදලකට ප්‍රතිකාරය කරන්න. හැබැයි මුදල අඩුවීමේදී ගුණාත්මක භාවය අඩුවෙන් තමයි ඒ ප්‍රතිකාරය එළියට යන්නේ. මුදල වැඩි වීමේදී ගුණාත්මක භාවය වැඩි. මොකද හේතුව කියන එක මම හිතන්නේ ඔබට දැන් පැහැදිලි ඇති.
මේ වර්ග දෙක කියන්නේ ප්‍රවීණ තාක්ෂණික ශිල්පියෙක් අය කරන මුදල සහ ප්‍රවීණත්වයෙන් අඩු කෙනෙක් අය කරන මුදල අතර තිබෙන වෙනස නිසා. නමුත් ඔබ සේවාලාභියෙක් විදිහට හිතනවා නම් අර ආයතනයේ මිල වැඩියයි, මේ ආයතනයේ මිල අඩුවයි, මේ වෛද්‍යවරයා මිල වැඩියයි, මේ වෛද්‍යවරයා මිල අඩුවයි කියලා මෙන්න මේකත් ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මේ තාක්ෂණික ශිල්පියාගේ ගුණාත්මක භාවය. එම නිසා ඒ කරුණත් ඔබ අවබෝධ කර ගැනීමට අවශ්‍යයි මේ ශාස්ත්‍රීය මිල ගණන් පිළිබඳව ඔබගේ අදහස සම්පූර්ණ කර ගැනීමේ. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.